ඇයි එහෙම කියන්නේ? මම ඉතින් මේව නටන්න නැතුව ඉතින් මම මොනවා කරන්නද? ඔබේ නැටිල්ල මට ඕකෙන්ම පේරෙනවා. මම තනියමනේ මේ රාජමාලිගාවේ ඉන්නේ. ඒක තමයි මං හැකියික්මනේ මාවේ කන්න බොන්න ඔබට නැද්ද කියලා බලන්න වෙයි. ඔව් ආවා. කන්න තියනවද කියලා බලන්න මෙතන. කන්න නෑ නා. ඔව් හාල් හුණ්ඩුවක් ගෙනල්ලා දීලා මුළු මාසයක් දෙකක් කන්න කියලා. දැන් ওই මාස කීයකින් දාවේ කියන්නකෝ. කීය මාතර ඉස්සලා මාසේ ආලුණ්ඩු අරන් ආවේ. ඕක ඇටි හරි කීය කියලා ඇට දෙක හරි කෑවන. කියනවා මම මැට දෙක. ඔහේ මේ රාජමාලිගාවේ ගිහින් කාලා පිම්බුරා වගේ මට මෙතන මේ මහල්ලට කන්න කියනවා. ඔය අර බේන මොන කාලේ නැරි. ගෙතුම්බ ගේනකොට මම්බට ගියේ ස්ක්‍රීන් එකක් ඇදිනවා කියලා. ඒ තමයි මේ යන්නේ. අර ලොකු එකයි පොඩි එකයි දෙන්න හැම වෙලේම කෑ ගහනවා. කන්න නෑ කියලා. මම කොහින්ද හොයලා දෙන්න උන්ට කන්න? ඇයි යකෝ මම ගෙනලා දුන්නා. මොකද ඔබ ඔක්කොම ඉවර කරලා මිනිස් කරලා තවර කෑවත්. ඈ මිනිහෝ. කන්න පුළුවන්ද? ඔය එක මිරිස් කරලයි ඔය හාල් ඇටේ ඔය මාස 3ක් කන්න පුළුවන්ද? මොකද කන්න බැරි අනිත් මට ඕන තරම් කන්නේ ඔය. කියනවා මම කණ එක. මේ යාට විතරක් කන්න බෑ. දැන් මේ මොනවද දැන් මට ගෙනාවේ? යම් මල්ලෝ මං හිතානේ මේකේ කාමරෙත් එක යකෝ මේ ළමයි ඉන්න ගෑනු නේද ඔය නටන්නේ ඈ මොකද මේ ළමයි ඉන්නවා කියලා නටන්න බැරි අය අපිට මේ දොරක්වත් ආවන නටපන් මේ ඔහේ ගිහිල්ලා ඉන්නේ රාජමාලිගාවේ අර ඉන්න කුමාරිකාවෝ සේවිකාවෝ මම දන්නවා නටන නාටකම ගිහිල්ලා අනේ උන්ට මං පොල් ගන්න විතරයි පුරුදු කරන්නේ පොල් ගන්න මොනවා ඔය කියන්නේ ඔය කටින් ඔය හැමදේම එළියට පනින්නේ ගෑනුන්ට පොල් ගන්න කින් උදව් කරනවා මාලිගාවට එනකොට පොල් ගන්නවත් බෑ ඔව් හොඳට පොල් පෑව අරගෙන ගාන වෙති පොල් ගෙඩියක්වත් ජා ගන්න බැරිය උනේ ලංකාවේ ඉන්නේ මෙයා ගිහින් හොඳට පුරුදු කරනවා ඇති එහෙනම් මම ඉතින් මොකද කරන්නේ ඊරමනේ වාඩි වෙන්න කියලා අනේ මේ මගේ කට ඉතින් උන් දාන්නේ පොල් ගාවර යන මම මොර කරින් අතේ මොඩ දාලා මම කාපන් කියනවා නැත්තම් මේකවත් ගන්න දන්නේ නැහැ ඔව් දැන් ඔහේ හොඳට පුරුදු කරන්න ඇති ගිහිල්ලා අය දැන් මොකක් නෙවෙයි දෙක තුනක් හරි ගන්න ඔව් දැන් මේ දැන් මොනවද කන්න ගෙනාවේ කියන්නකෝ මම ගෙනාවා අනේ ඔයාලා කැමතිනේ ලොල්ල පටන් වලට මොනවා ලොල්ල පටන් මොනවද ඒ ලොල්ල පටන් කියන්නේ දෙක තුනක් අරන් ආවා අනේ මම නම් ඔය කියන ලොල්ලමට කාලා නෑ මට ඉස්සර නම් ලොල්ල පටන් කනවා දැන් කන්න බෑ ඒ ඉස්සරනේ කෑවේ ඔව් දැන් කන්න බෑ දැන් මොකද ඉතින් මෙයාට මොකද නැහැ ගේ අතට වෙලා ලොල්ල පටන් කරනවා මම පටන් ගන්න ජමන ඉන්නවා කන්න විතරයි ඕන ඔව් ඉතින් මං නටලා හරි ඉන්නවනේ ඉන්නවා තමයි ඔහෙට ඊරිසියයි නේද ඊරිජා අපේ අම්මලා කියවත් අපි ගන්නකොට කන්න එපා කියලා ඔබ ගත්තොත් මොනවා එහෙම කිව්වා කියවන්නේ නැන්න අම්මෝ කියන බොරු බොරු දන්නේ මන් දන්නවනේ ඔහෙගේ හැටි දන්නවා ඒ කියපුවා આવවනම් මද ඔදේ වෙන්නේ නැහැ නේ කරපන් හාල් දුන්නා මාසයක් කන්න බෑනේ ගෑනිනේ ඈ මිනිහෝ ඔය හාල් උඬුව මාසයක් කන්න පුළුවන්ද ඈ කියනවා බලන්න කන්න බෑ කියනකෝ දැන් ඉතින් මම අදාරන් ආවා ඇත්තරම් කන්න ගෙනාවා කෑ දැන් මේ මාස දෙක තුන අයිනකම්ම කන්න පුළුවන් ඉතින් මේ ඔයා දැන් මොනවාට මොකද මතර මාත් වෙලා ලස්සන නම් මොකද මේ ඔව් ඉතින් මං ලස්සනට ඉන්නව තමයි ඔහෙට ඊරිසියයිනේ පීරිසිය නෙමෙයි පීරිසිය ඒක නෙමෙයි ඒකනේ තමයි මේ ඔයා ඔය කොහෙද යන්නේ චුට්ටක් මෙහෙ ළඟට එන්නකෝ කතා කරන්න කාලෙකින් ආවෙත් ඉතින් ඈත් වෙලා ඉන්නමයි බලන්නේ මට දැන් පිටිට කීපයයි අනේ මේ මගේ චූටියෝ අනේ ඉතින් අම්මා වල්ල පටන් ගත්තා කියන්න මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ මේ ඔයා රාජමාලිගාවේ මොනවද ගෙනාවේ මං අර රජ්ජුමාට ගෙනල්ලා දීපුවා ඉතුරු වෙන අඩුපාඩු ඉතුරු සේරම අරන් ආවා ඇත්තද දාලා තුන ගේන්න බෑ මේ කුස්සිය ගාව ඕ පුතේ කවුද කතා කරනවා යන්නේ මේ උඹලගේ තාත්තා ඇවිල්ලා පුතේ තාත්තා ඔව් මම ඊයේ ආපු තාත්තා නෑ පුතේ ඒ ඉතින් ඔහෙ තවත් තාත්තා ඒ ඔයාලගේ ලොකු තාත්තනේ පුතේ ලොකු තාත්තා ඔහෙගේ අයියානේ ආවේ ඒකම මොකටද මේ ආවේ ඉතින් ආවම කෙවෙන්නේ ඕනේ නැහැ මන් නැතිලා ආන්න එන්න මොකටද අනේ මේ ඔයගේ අයියා තමයි ඇවිල්ලා මගේ සැපතුප් බලන්නේ මෙතන ගෙදර තියෙන අඩුපාඩු පිරිමහනවා දැන් බැලුවද ඔව් බැලුවා තමයි එහෙනම් ඉන්න අඩුපාඩු නැතිනේ එයි පුතේ අනේ අම්මේ තාත්තම දැවිලා ඉන්නේ ඔව් උඹලගේ මේ තාත්තා තමයි ඇවිල්ලා ඉන්නේ අනේ අම්මේ කියපන්කො මට සෙල්ලම් කරන්න කවුරුත් නැහැ කියලා ඔකට එහෙනවද කියන එක ඌට සෙල්ලම් කරන්න එකක් ගෙනල්ලා දෙන්නලු ඊයාපේ
කිව්වම හරියට මට කියන්න මේ ඔහෙගේ අයියා ආවේ වෙන කවුරුත් නෙමෙයි. අයියා නම් ඔය දෙල්ලම් බඩු අරන් එන්නේ නැහැ. අම්මා මොකද පුතේ? කියන්නකෝ මේ මට සෙල්ලම් කරන්න කවුරු හරි ගෑණියක් කියන්නේ. උඹම කියපන්කෝ පුතේ ඔබේ තාත්තට. මට නම් ඔව්ව කියන්න බෑ. ආදතුමා එන්නත් මුන්දුනලා ඉඳලා. මේ ආන් අර කොල්ලට ලැජ්ජයිලු කියන්න ඌට සෙල්ලම් කරන්න ගෑණියක් ගෙනලා දෙන්න කියන්නේ. අනේ මම දන්නේ නෑ ඔය පයින් කොට්ටේ. ඌ ඔය කියන්නේ අහලා බලනවකෝ. පුතේ උඹේ තාත්තට උඹම කියපන්කෝ. බැයිනම් බෑ කියන්න කියපියෝ ගන්න. ඇහෙනවද කියන ඒවා? තාත්තා වගේම තමා පුතාලත්. කියන දේක් බින්දුවක් අහන්නේ නැහැ. ඔකට පොට්ට වයින් නෝනලා නේද? අන්න ඇහෙනවද කියන එක? අටපොල ගහන්න ඔය. ඉතිම දෙයන්නේ අටපොල ගහන්න උනාලා තියෙනවා. ඔය වගේ තමයි ඉතින් හැදෙන්නේ. හැදෙන්නේ මොකද මම නරකලා ඉන්නවද? මම රාජමාලි මාලේ වැඩ. ඔව් රාජමාලි කියලා ගෑනුන්ට පෝල් ගාලා දෙන්නයි. මිරිස් සම්බරලා දෙන්නයි. ඒව තමයි කරන්න ගිහිල්ලා. මම මෙතන තට්ට තනියම ගෙදරට වෙලා අට කරුවලේ. මොකද පුතේ? අර ශාමින්දයක් ඇවිල්ලා මම සෙල්ලම් කරුවා. හා? ඒක හැමදාම අර කිරිබෝල ගහන්නේ කප්පා කියනවා. පුතේ බෝල වේරම කපෝලා එන ගාලා ගාලා. මොකද්ද කිව්වේ පුතේ? මට ඒක තේරුන්නේ නැහැ. ආයි කියපන් බලන්න. බෝල ගානි එකට කොටනවනේ. කපෝ ගයිලා. අනේ මේ මට ඌව තේරෙන්නේ නැහැ. ඔහෙම අහගන්නකො ඒ පුතණ්ඩියගේ. ඈ කොල්ලෝ. තාත්තා තාත්තට මොනවාද බෝල ගන්න ඕනලා තියෙන්නේ? ශාමින්ද ගෑල්ලා කෙල් ගාව ඒක කප්පා කියනවා මම. ඔය කපෝල ඒකනේ තෝ කප්පා කියන්නේ. වෙන එකක් කියනවා. ගෙනත් දෙනවා ගෙනත් දීපන් නැත්තම් නිකන් හිටපන්. දැන් යකෝ මේ කොල්ලා කියලා වෙන එකක් කතා කරුවොත් දන්නේ නැහැ නෙමෙයි. නෑ ඔහෙට මේ ඔහෙගේ දරුවොත් අඳුර ගන්න බැයිද? ඊයකෝ ඕම ජීල් බෝල ගන්න ඕනේ කියපො මම දන්නේ නැහැ ඔච්චර බව. මේ මිනිස්සු කී කාලෙකින්ද දැන් මේ ආවේ ඈ ආවෙලේ ඉඳන් හැල්ල දොඩවනවා ඈ ඔහොමද දැන් කතා කරන්නේ ආදරෙන්වත් වචනයක් මාත් එක්ක කතා කරන්නකෝ. හරි ඉතින් කියන්නකෝ මගේ දෙයියා ඉතින් දැන් මොකද වෙලා තියෙන්නේ? ඉතින් ඉස්සර නම් අපි දෙන්න කොච්චරනම් ආදරෙන් කතා බහ කරලා හිටියද? මට ඕක තමයි කිචි කිචි අල්ලන්න බැන්නේ. මේ ඔයාට මතකද? මේ රාජමාලිගාවේ මේ චූටියෝ ඔයාට මතකද ඉස්සර අපි දෙන්න හම්බෙච්චි ඉස්සරලාම දවස මට මතකයි. අර ගව් බණ්ඩ කියන්නේ. ඔය අර කවියෙන් මතකද කිව්වා? මොකද්ද කිව්වේ? අර මොකද්ද මේ සෙල්ලම් කරන මගේ සෙල්ලම් කරන එක. ඔයාට මතක නැද්ද? මට නම් හැබැයි අත වගේම මතකයි ඒ කවිය. ඔව් වෙනකොට අමතක වෙනවනේ අපිට. ඔව් අමතක වෙනවා ඉතින්. ඔව් ඉතින් මොකද්ද මට චූට්ටක් මතක් කරන්නකෝ බලන්න ටිකක් මොකද්ද කියලා. අර සෙල්ලම් කරන මගේ බෝලේ ලින්දේ බෝලේ අරන් දෙනවද පනේ ඔල්ලේ කන්න බෑ වතුර ලින්දේ. දාමු අපි දෙන්නාලින්දේ. අනේ පව් ඔයානේ. අනේ මේ ඒකනේ කීවේ මට මතක දැන් තමයි. ඒකනේ. ඔයාගේ කටහඬ තාමත් එදා වගේම තමයි. මැවිල්ලා පේනවා මට. එහෙමද මං ගැන ඉතල කියපු තේරෙන කවියම ගන්න. මේ දැන් මේ කියන වගේම ඇහෙනවා. ඒක තමයි නේද? මේ ඔයා මට ආදරෙන් ඕවනේ ඉතින් නැත්. ආමන්ත්‍රණය කරලා වචනයක් කියන්නකො බලන්න. මේ කවියක් කියන්නකො බලන්න. හැබැයි මේ ආදර හිතන එකක් කියන්න ඕනේ. මං අහන් ඉන්න. හැබැයි කනට මිහිරි වෙන්න ඕනේ. හොඳද? ගඩක් වගේ මේකේ කටේ ලස්සන වෙනදටත් වඩා ඒ මොකද්ද? කස්සලා ගමන් යනකොට තාන තන්ද නන්ද අනේ මේ මම තරහයි වත් එක්ක. කමෙන් පෙනේ මේකේ විදේ කල්පනා. අනේ යන්න මේ. ඔව්ව මං ගැන නෙමෙයි ඔය කියන්නේ. ඒක හොඳ නැද්ද? ඒක හොඳ නෑනේ. අනේ මේ ලස්සන එකක් කියන්නකො ඇඟට දැනෙන්න එකක්. එන කෝඩකින් ගන්න. මොකද්ද? කෝඩකින් ගන්න වෙනවා. ඒතකොට තමයි දෙන්නේ නැත්තම් දෙන්නේ නැත. නෑ. ඉතින් කනට මිහිරි එකක් කියන්නකො. මේ මං කියන්න මේක නම් එහෙනම් ඔයාට ඒ දාතලම තේරෙවි කියනවානේ.
එතකොට දැන් ඔයා තේරිලා කියන්න බලන්න. එතකොට මෙහෙමයි. ඉතර කියව මතකද අපි දෙන්න? පත්තු ගාලා රෙත එලාලා ධන බිම ගාලා ඉඳ ගන්නේ. ඇත්තට එකෙක් නැත යටින් එකෙක් නැත උඩින් එකාමයි දඟලන්නේ. ඒ කිව්වේ එමෙද ඉලක් නැත අනේ මේ ලැජ්ජයි බෑනේ ඔය කියන ඒවා. රෙත ගසාලා කොන්දට අත දී නැගී. අනේ මම නම් දන්නේ ඔය ඔබම තෝරලා දෙන්න ඕක. ඒක දන්නේ මම දන්නේ නැහැ අනේ. මන් දන්නේ නැහැ. කොඳු වැට්ට ගන්නේ. මොකද අනේ ඔය ආවේ වැටෙන්නේ? ඔයා මේ අරකේ තේරුම කියලා දෙන්නකෝ. එහෙනම් ඔබ දන්නව නැද්ද? අපේ මේ කවුරුත් දන්නව නැද්ද? අපේ අහලා බලන්න දන්නවද කියලා? දන්නවද නෑ? කවුරුත් දන්නේ යන්නේ. ඔක්කොම දන්නවලු ඔයා විතරයි දන්නේ ඔක්කොම දන්නවා. ඔයා තේරුම් කරලා දෙන්න බලන්න එහෙනම්. ඕක නැත්නම් ඔයාලට මේ වේලිකාවනේ. ඔව් මටත් ඒක ප්‍රහෙලිකාවක් අනේ. මට තේරෙන්නේ නැහැ යව්වා. අතුපතු ගාලා රෙද එලාලා ධනබිම ගාලායි ඉඳ ගන්නේ. ඒ කිව්වේ? ඒ පිට වෙලා තියෙන දෙයක්. ඒක කියන්නකෝ අනේ ඉතින් බලන්න. ගාලා රෙද එලාලා ධනබිම ගාලායි ඉඳ ගන්නේ. උඩින් එකෙක් නැත වටින් එකෙක් නැත උඩින් එකාමයි කරගෙන. ඒ කියන්නේ මේ උඩින් එක යටින් එක මොකක්ද ඒකේ තේරුම? උඩින් එකෙක් යට ඉන්න උඩ එකා තමයි කරගෙන. ඉතින් කියන්න කවුද ඒ කැරකෙන්නේ? එමෙන්ද ඊලක් ඇත මැද යක් නැත දමොත් දෙරිගයිලයි යන්නේ. මොකක්ද අනේ ඒ කිව්වේ? යකෝ අපි පව් කියලා කිරුවා මතක නෑ. මට මතක නෑ මට නම්. කෙරුවේ නෑ. යකෝ මං ගිය මාසෙ ආපුවතරේ මාලිගාවට ආපු වෙලාවෙ ඉතලම ඔය කෙරුවේ මං අරන් ආපුවට ඉතාලලා කෙරුවල වැඩි. මම දන්නේ නෑ අනේ. දන්නේ මන් දන්නේ කුරාන් පිටුවේම කෑවේ නෑ මම දැන් ගල මේවා. ඉතින් කුරහන් පිටු නම් කෑව තමයි. නම්බර් වලට තමයි කියන්නේ කුරාන් ගලට. ආරි මේ දැන් තේරුණා. අනේ මේ පුළුවන් නම් මට මිහිරින කවියක් කියන්න අහගෙන ඉන්න අවසාන වතාවට කියන්න. අනේ ඔයා ඉතින් එන්නකො ටිකක් කතා කරන්න. ඉතින් මම ළඟට එනවා ඉතින්. ඔයානේ කැමති නැත්තේ මම ළඟට එනවට. ඔය ඇයි අනේ? කකුලේ විතර ගෙඩියා. ඒ මොකද? විතර ගෙඩියක් තිබ්බයි ගණික ඉඳගන්න. මේ මං ඉඳගත්තද විසිර ගෙඩියාවේ? විතර ගෙඩියේ කිතු කකුලේ ඉඳගත්තේ නැති. මම මේ ඔළුව තියන්න ලැහැත්තුනා විතරයි මේ කකුලේ. එහෙම කකුලේ තියන්න ඕනේ නැහැ ඉඳගන්න. එතකොට හරි. ඔව් අනිත් ගෑනු නම් ඔඩක තියාගන්න පුළුවන්. ඒක කමන්නේ. ඔම ඉන්නකෝ මං තමයි තියාගන්න බැරි. මම ඉන්නකෝ ඉන්නකෝ. මේ ඉතින් කියන්නකෝ ආදරෙන් එකක්. ඔය මොකද කරන්නේ? උකුණු. අනේ මේ බොරු කියන්න එපා. මගේ ඔළුවේ උකුණු නැහැ. එහෙනම් මමුත් වෙන්න පොල්ගෙඩි වාගේ. මේ ඔම්බට කොයින්ද? මගේ තමසේ ඔය මේ මට මොනවත් ගාන ගෙනලා දුන්නද ඔළුවට? උකුණන්ට නම් ගහන්න වෙන්නේ ඕවන මේ වෙන දෙයක් ඉඳලා. අඩුම තරමේ සැම්පු ටිකක් ගෙනලා දෙන්න කිව්වට ගෙනලා දෙන්නේ නැහැ. මේ බෝමාමාගේ රාජමාලිගාවේ පඩියරන් ජීවත් වෙන්නේ. ඔහෙට මේ මට විතරයි ඒව කරන්න බැරි. මේ පොඩක් අහන්නකෝ. ඔව්වනේ කියන්නකෝ ඉතින් බලන්න. ඔයා ඉතින් ගොඩ කාලෙකින් ආවේ. ඔව් ගොඩක් මාදියන්නේ ආ. අපි දෙන්නම එකතු වෙලා මොකද්ද දෙන්නේ මේක තුල කරන්නේ? මේ ඔයා පටන් ගන්නවද මම පටන් ගන්නද? මොනවද පටන් ගන්න දැන් කවියක්ද සින්දුවක්ද? අපි මේ සින්දුවක් කියමු නේ දෙන්නම එකතු වෙලා. ඒක හරි ඉස්සර කියවනම් දැන් වාරි මොකද නේද? කියමු අත්වල කතාවක් සින්දුවක්. එහෙනම් මේ නැගිටින්නකෝ ඉතින් අනේ. කියන්න බලන්න. ඔයා මේ බයෙන් ඉන්නේ මොකද අප්පා? මේ ඔයා මේ මට ආදරෙන් ලම් වෙන්නකෝ පොඩ්ඩක්. මේ ළඟට එන්නකෝ. අයියෝ මේ මිනිස්සයා මේ. හරි කියන්නේ දැන් ඔය රංගලා හිටියා මදයිද? මේ එහෙනම් මේ අහන්න. නියම තියනද? මල් සිනහ පපා
ආදර ගීත ගයා කල්ලකින් ආවේ මෙයා මාගේ කුරුල්ලා. ඒ මොකද උනේ? එහෙනම් ඕ මෙන් අහගන්න. මල් මල් සිනහ පපා ආදර ගීත ගයා කල්ලකින් ආවේ මෙයා මාගේ කුරුල්ලා. ආයේ යන්නේ පාමාව තමලා. ආයේ යන්නේ පාමාව තමලා. මල් මල් සිනා පපා ආදර ගීත ගයා කලකින් ආවේ මෙයා මාගේ කුරුල්ලා. ආයේ යන්නේ පාමාව තමලා. ආයේ යන්නේ පාමාව තමලා. මගේ චුටියෝ හරි හරි යන්නකෝ. ආයේ යන්නේ කොහෙ ඔබව තමලා